Good morning යාළුවනේ. ඉතින් අද vlog එක අරන් එන වෙනස්ම දෙයක්. ඔයාට ඉතින් මගේ අතේ තියෙන හෙල්මට් එක දැක්කාම හිතා ගන්න පුළුවන්. විශේෂ ගමනක් යනකොට මම මෙතනට ඇවිල්ලා අනිවාර්යෙන් පවුන්ටක් දාලා තමයි යන්නේ. අද තමයි ඉතින් අපේ ෆයිනල් මැච් එක තියෙන්නේ. උදේවරුේ ග්‍රවුන්ඩ් එකේ තත්ත්වය තමයි මේ. ඉතින් මේ නාගර සංඝ අධිකාරිය සභාපතිතුමයි ක්‍රීඩා සංගමයේ ලේකම්තුමයි තමයි මේ ඉන්නේ. එයාත් උදේම මැච් එක බලන්න එළ එක හරි සතුටුයි අපිට ඇත්තටම. මේ තමයි පාලිත අයියා. වයස අවුරුදු 50 ඉඳලා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන එකම සම්බන්ධ තමයි ඉතින් මේ පාලිත අයියා. ඒක අපිට මානම හයියා. ඉතින් කට්ටිය ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. අන්න දෙන්නේ මචං. වහින එකක් නැහැ කියලා තමයි ඉතින්. ගේම් එක ගහනවා කොහොම හරි අපි. අනිවාර්යෙන්. ජයරිය නැහැ මචං. ඔව්. ඔය හනුමා වගේ බම්බ. මැච් එක පටන් ගන්න කලින් ටීම් එක සමූහ ඡායාරූපයක් ගන්න තමයි මේ ලෑස්තිලා ඉන්නේ. ඉන්නේ පිළිගන්නවස මම තවත් ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිනවා ජනසතු සේවා ක්‍රිකට් සංගමේ සභාපති කමිටු ප්‍රතින තමයි නාගරික සංවර්ධන අධිකාරී සභාපතිතුමන්ට ඒ වගේම සම්පාදන හා ජනප්‍රවාහන මණ්ඩලයේ නියෝජනය කරමින් පැවැත් සිටින මේ අතිරේක සාමාන්‍ය අධිකාරීතුමන්ලාට ඇතුළු සියලුම දෙනාව මම මේ අවස්ථාවේදී ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින අධ්‍යක්ෂක ව්‍යාපෘති මොය අධ්‍යක්ෂකයා ඒ අතිරේක ලේකම්ලාගේ රත්න මෝටර් බෝඩ් එකේ කරන ක්‍රියාවා සම්මිත ආයතනය ඒක අපිට දෙන්නම අපේ කමාත්‍යන්සේදී මේක අවුරුදු අටයක් අතර සංගයක් දක්වා ගිහින් තියෙනවා. ඒ ජීවිතේම මට අද මම මෙතන ක්‍රියාපන්නාට මේ අවුරුද්දාන කලින් මම මිනිස්සු පොත්පත් කරලා මේ අද දින ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ කණ්ඩායමේ නියෝජනය කරන්නට ඔවුන්ට රුකුලක් වන්නට ශක්තිය මාගෙන්ද ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් එතනලා ඉන්න නිලධාරීන් ඒ වගේම අනිකුත් ඒ ක්‍රීඩා කණ්ඩායමෙන්ද ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයේ නියෝජනය කරමින් අප පෙර සඳහන් කළ සේවා වට ගන්නාවකදී තම දක්ෂතාවයන් උපරිම මට්ටමින් මෙතනදී අවසාන මහාතරගයකට අද මේ කණ්ඩායම කැටුවෙන්නට මේ ක්‍රීඩා කණ්ඩායම දෙපිළේම ක්‍රීඩකයන් තම උපරිම දායකත්වය සහ තම උපරිම දක්ෂතාවය ප්‍රදර්ශනය කර සිටිනවා. ඉතින් ඒ හේයි තමයි ඔවුන් අද දින මේ ජල අවසන් මහාතරගයකට සූදානම්ව සිටින්නේ. ඉතින් එහිදී මේ අවසන් මහාතරගයේ ක්‍රීඩක හඳුනා ගැනීමයි සිදුවන්නේ. නාගරික සංවර්ධන අධිකාරියේ ගරු සභාපතිතුමන් ඒ වගේම ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ අජිත් රත්නායක මහතුමන් ඒ වගේම උපසභාපතිවර රොෂාන් යාපා මහතුමන් ඒ වගේම ජනස සේවා ක්‍රිකට් සංගමයේ ගරු භාණ්ඩාගාරික ඉන්දික කොළඹ ආරච්චි මහතුමන් ඒ වගේම තරගාවලි ලේකම් අමිල කොඩිතුවක් මහතුමන් ඒ වගේම ක්‍රීඩාංගන ලේකම් චමිත සිල්වා මහතුමන් ඇතුළු ඒ අපේ ජනස සේවා විධායක සභාව නියෝජනය කරන සියලු දෙනාවත් ඔවුන්ගේ හදවතින්ම ප්‍රාර්ථනය මා දන්නවා හොඳ තරගයක් හොඳ තරගාවලියක් අපට බලා ගන්නට හැකියාව ලබා දේවි කියලා මේ ක්‍රීඩකයන් දෙපළටම තම සුභාශිංසන පිරිනමන මොහොත. ඉතින් අපි නායකින් දෙපළ සමග වාසිය වුණා බලන්න ඊට මත්තේ අප ආරාධනය කර සිටිනවා සමූහ ඡායාරූපයකට පෙනී සිටිනට ගෞරවනීය ආරාධිත සියලුම දෙනාට සහ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් සියලු දෙනාට සමූහ ඡායාරූපයකට පෙනී සිටින සඳහා අපේ ඉස්සරහා තියෙන බෑක්ඩ්‍රොප් එක වෙත යන ලෙස
කට්ටිය මැච් එක පටන් ගන්න කලින් ඇඟ උණුසුම් කරන්න හදන්නේ. ඉතින් මේකෙන් දුවල කරලා ඇවිල්ලා හොඳට ඇඟ ඇද ගන්නවා. මොකද නැත්නම් කට්ටිය ඉන්ජර්ඩ් වෙන්න බලනවා. ජ්‍යෙෂ්ඨ පුහුණු උපදේශක සුදර්ශන මහතා. ඉතින් අපි හිතපු විදිහටම අපේ කැප්ටන් ට්‍රොස් එක දිනලා අපි මුලින්ම බැට් කරන්න පටන් ගත්තා. මේ ඒක අපේ පළවෙනි ජයග්‍රහණයක් කියලා අපි හිතනවා. අපි 10 මාර්ක් ගන්න පොඩ්ඩක් ගේට බෙදුනක් තියෙනවා. ගහන්නේ. දැන් ඒක අහලා සයිට් එක ගන්න යන්න අපි දෙවිදු ගහන්න කියලා ඒක දුන්නා. අපේ පැත්තෙන් අපි දෙන්නන්න ගහන්නේ. මේක 100%ක් උපරිමේ කරන්න ඕනේ. ඒක සතෑරුටින් කැප්ටන් කෑ ගහන්න පුළුවන්, අපි කෑ ගහන්න පුළුවන්. මේ එහෙනම් මෙරලා කරන්න. මොකද මම නම් කෑ ගහන්නේ නැහැ ගේ තියාගෙන කැප්ටන් කෑ ගහයි. ඒව ගණන් ගන්න බෑ. ඒවා ටීම් එකේ ග්‍රවුන්ඩ් එක ඇතුලේ විතරයි. අත අපි මම හිතුව අරු දින්නේ කියලා. මම නැක්කනේ. ඉතින් අපේ ආරම්භක පිළිකරුවන් විදියට ප්‍රීෂානුයි අසෙලයියේ තමයි අද සෙල්ලම් කරන්නේ. ඒ දෙන්නගෙන් ලොකු ගේමක් අපි බලාපොරොත්තු වෙනවා. අපේ ක්‍රිකට් ජීවිතේ අපිට හම්බෙච්ච හොඳම චරිතයක්. ඇත්තටම මේ කියන්නේ හිටපු නැෂනල් ක්‍රිකට් සර්විස් එකේ හිටපු හොඳම ක්‍රිකට් ප්ලේයර් කෙනෙක්. මේ ඇත්තටම අපිට මාර සපෝට් එකක් දුන්නා. ඒක මාරම සතුටුයි. ඇත්තටම වටිනවා ඒ අපිට දුන්න සපෝට් එකට. ගොඩක් ස්තුතියි ඔයාලට අංකල්. අවස්ථාවේදී නාගරික සංවර්ධන හා ජල සම්පාදන මණ්ඩලයේ පැවති අවසාන වර්ෂාව නිසා මදකට තරඟේ නවතා තිබෙන බව ඔබට පෙනෙන්නේ. අපගේ මේ නාගරික සංවර්ධන අධිකාරී ක්‍රීඩකයෝ සියලු දෙනාම දැන් මේ ලොව මෙලියට ඇවිල්ලා ඉන්න පැමිණෙන එක ක්‍රීඩාගාරය තුල සැදී සිටිනවා. මේ ඉන්න අපේ ඕවර් 40 ටීම් එකේ කැප්ටන් නන්දන ලීලගේ